මොලේ කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන අති විශේෂ ඉන්ද්‍රියක්. මේක වැඩ කරනකොට ඇල්ෆා, බීටා, තීටා වගේ විශේෂ තරංග නිකුත් වෙනවා. මේ තරංග රට අධ්‍යයනය කළ යටිසිතේ තියෙන ස්වභාවය, ඒ වගේම හැඟීම් ඉතාමත් නිවැරදිව අඳුර ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ඉන්න විද්‍යාඥයෝ පිරිසකට පුළුවන් වෙලා තියෙනවා හරිම අපූර්ව wearable device එකක් හදන්න. මේ device එකට පුළුවන් ඔයගේ ඉස්සරහින් ඉන්න කෙනෙක්ගේ මොලේ නිකුත් වෙන මේ තරංග රට ග්‍රහණය කරගන්න. අද අපි පසු කරගෙන යන පාරිභෝගිකවාදී සමාජයේ තරුණයන්ට තියෙන ගොඩක් බරපතල ප්‍රශ්නයක් තමයි අවංකව ආදරය කරන තරුණියක් හොයාගන්නේ කොහොමද කියන එක. මේ විද්‍යාඥයෝ කියන විදිහට මේ උපකරණය පාවිච්චි කළා මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න පුළුවන්. කෙනෙක්ගේ හිතේ ආදරයක් ඇති වෙනකොට ඒකටම ආවේනික වෙච්ච තරංග රටාවක් මොලේ නිකුත් වෙනවා. මේ උපකරණයට පුළුවන් මේ තරංග ග්‍රහණය කරගෙන ඒ හිතේ තියෙන ආදරේ අවංක ආදරයක්ද නැද්ද කියන එක අඳුර ගන්න. මේ වගේ අවංක ආදරයක් ඔයාගේ සමීපේ හිටියොත් එහෙම මේකේ තියෙන රතු පාට LED බල්බ් එකක් ඒක නොකඩවා ස්වයංක්‍රීයව පත්තු වෙන්න පටන් ගන්නවා. අද සමාජයේ තරුණයෝ ගොඩක් දෙනා මේ අවංක ආදරය ලැබෙන්නේ නැතුව අසහනයටපත් වෙලා ඉන්නවා. යකෝ මාරයන් කියන්නේ මේක. කොහොමුණත් මේකනේ සමාජ විචාරකයන්ගේ මතය නම් මෙන්න මෙහෙම එකක්. මොකද කියන්නේ? ලංකාවේ අද තියෙන ගීත දර්ශකවල අවංක ආදරය අහිමි වෙලා විලාප දෙමින් හඬන තරුණයන්ට නම් මේක සුබම ආරංචියක් වෙයි කියලා. එකට උන්නු කාලේ ඉවරයි සතේ නැතුව මොක දුන්න කොල්ලෝ එක්ක අපි සාමි තමයි ලොරි කතා ඇඳ බබා ඉන්න එවුන් කඩයක් තමා කටු කකා කුටි කකා ඉන්න කොල්ලෝ සුපිරිම හින්දා සෙල්ලම් අපි කෙරුවයි අපිට නඩුත් 26යි පරක්කු නෑ අපි තාමත් නළුවෝ තමයි වයිකල කෙල්ලගේ කොල්ලරවල බැලුවයි දුකක් නැතුව නොවෙමයි හිත හදාගන්න වෙලාව මේක තමයි අපිත් එක්ක චණ්ඩි කෙල්ලෝ හිටියා මතකයි කකුල් දෙකට අඩිය ඇලුන සෙරප්පු දෙක තාමත් මතකයි Sorry